සුබ දවසක් වේවා. ඔයාලා හැමෝම ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ලස්සන සෙන් කතාවක්. ඉතින් මේ කතාව තමයි පළමුව ඔබේ කෝප්පේ හිස් කරන්න. අපි බලමු මොකද්ද මේ කතාව කියලා. එක්තරා දවසක් නවක ශිෂ්‍යයෙක් ඔහුගේ ගුරුවරයා වෙත ගොස් මෙසේ පැවසුවා. ගුරුතුමනි, මට දැන් ධර්මය ගැන තවත් දැනගන්න අවශ්‍ය නැහැ. මම බොහෝ දේ පිළිබඳව දන්නවා යනුවෙන් පැවසුවා. මේ නවක ශිෂ්‍යයා ඔහුගේ ගුරුතුමන් සමග කතා කරමින් තමන් දැන සිටින දේ පිළිබඳ අදහස් බෙදා හරින්නට ගත්තා. ඉතින් මේ ගුරුතුමා තම ශිෂ්‍යයාට තේ එකක් ලබා දුන්නා. මේ ශිෂ්‍යයා ගොඩාක් සතුටින් ඒ තේ එක බාරගත්තා. ගුරුතුමා කෝප්පේ පිරීලා ඉතිරිලා යන තෙක් කෝප්පයට තේ වක් කළා. මෙන්න මේ අවස්ථාවේදී ශිෂ්‍යයා එකවරම මෙසේ පැවසුවා. ගුරුතුමනි, කෝප්පේ දැනටමත් පිරලා තියෙන්නේ. තවත් තේ දාන්න බෑ කියලා ශිෂ්‍යයා කිව්වා. එවිට ගුරුතුමා සිනහසිමින් කියන්න පටන් ගත්තා. ඔයාගේ මනසත් මේ වගේමයි. දැනටමත් ඔබගේ මනස පිරලා තියෙන්නේ මම දන්නවා කියන හැඟීමෙන්. ඔබට අලුත් දෙයක් පිළිබඳ දැනගන්න අවශ්‍ය නම් පළමුව ඔබ ඔබේ කෝප්පේ හිස් කරන්න කියලා ගුරුතුමා පැවසුවා. අපි බලමු දැන් මේ කතාවෙන් මොකද්ද දෙන ආදර්ශය කියලා. පළමුව ඔබේ කෝප්පේ හිස් කරන්න කියන සෙන් පාඨයේ අදහස තමයි අපි අපේ ජීවිතයේ අලුත් දෙයක් පිළිබඳ ඉගෙන ගැනීමට මුලින්ම ආරම්භක මනසක්. ඒ කියන්නේ හරියට අර හිස් කෝප්පයක් වගේ මනසක් ඇති කරගන්න ඕනේ. ඉතින් මේ කතාව තුළින් ඔයාලත් ඔයාලගේ ජීවිතේට යම්කිසි දෙයක් එකතු කරගත්තා කියලා මම හිතනවා. මේ වගේ තවත් කතා ඉදිරියේදී අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. අදට සුබ දවසක්.